හායි යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේ මගේ channel එකේ දෙවෙනි vlog එක. ඉතින් ඔයාලට පේනවා ඇති අද ඉර පායලා තියෙන ලස්සන දවසක්. ඉතින් මම පොඩි කෑමක් හදන්න තමයි යන්නේ. ඔයාලා දන්නව නේද මේ කෑම එක මොකක්ද කියලා. ඉතින් එන්නකෝ මාත් එක්ක හදන්න යන්න පරක් නොවි අපි යන් මේ කෑම එක හදන්න. මං ඉතින් ඉක්මනට පෙන්නන්නම්. ඉතින් මම දැන් මේ වෙනකොට ලුණුයි තෙලුයි දාලා වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. ඔන්න ඉතින් ඒක හොඳටම ලැබුණාට මම ඒකට මැකරොනි ටික එකතු කරගත්තා. ඔන්න ඒක මම ඉතින් උදේ තේ එකක් බොන ගමන් තමයි ඉන්නේ යාළුවනේ. ඔන්න ඉතින් ටික වෙලාවකින් ඔන්න මගේ මැකරොනි එක හොඳට තැම්බිලා තියෙනවා. දැන් ඒක පරිස්සමට බා ගන්න ඕනේ යාළුවනේ අත පුච්ච ගන්න නැතුව. ඉතින් ඊට පස්සේ ඒ භාජනයේටම හරි කමක් නැහැ තෙල් එකක් ලිපේ තියලා දැන් ඉතින් මම මේක ටෙම්පරාදු කරගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ටෙම්පරාදු කරගන්න හදාගෙන තියෙනවා සොසේජස්, කැරට්, ලීස්, ලූණු. ඉතින් මුලින්ම අපි සොසේජස් ටික දාගන්නවා තෙල් එකට. ඔන්න ඒක ටිකක් ඉතින් හොඳට දැදෙන්න මේ පොඩක් අවලං කරගන්නවා. ඔන්න යාළුවනේ ඉතින් ඒක ටිකක් හොඳට බැදීගෙන එනකොට අපි ඒකටම ලූණු එකතු කරගන්නවා. ලූණුයි කැරටුයි එකතු කරගන්නවා. අපි ලීක්ස් දැම්මම එකතු කරගන්නේ නැහැ. යන්න ඔක පුරවන්න. ඉතින් ඊට පස්සේ අපි ඒකත් හොඳට කවලම් කරගන්නවා. යාළුවනේ ඔයාලා මේ පෙරා ගන්න මේ උණු වතුර එක එළියට විසික් කරන්න එපා එකපාරටම. ඉතින් මට හිතෙනවා අපි එහෙම විසික් කරනකොට මේ බිම ඉන්න කූඹි චූටි සත්තු මැරෙයි කියලා. මම ඉතින් ඒක ගොඩාක් නිවෙනකන් තියලා තමයි යාළුවනේ විසික් කරන්නේ. එහෙම නැත්නම් ඒකට ඇල්ලත් ටිකක් කවලම් කරලා තමයි ඒක හලන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඒ ටික කොහොම බැදීගෙන එනකොට අපි මේකට ලුණු ටිකක් දාගන්නවා. කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් ටිකක්, කහ ටිකක් දුක්ඛ වෙලාව බලන්න එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙත් අපි මේක හොඳට කවලම් කරගන්නවා. මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කේ යාළුවනේ මම ගොඩාක් කවලම් කරනවා වැඩි වගේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේකට බිත්තරයක් දාගන්න තමයි යන්නේ. ඉතින් මම මේ එළවලු ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරගෙන තෙල් චුට්ටක් ආපහු දාලා බිත්තරේ දාගත්තා. ඔයාලා මෙහෙම දාන්නත් එපා යාළුවනේ. මොකද හදිස්සිය හරි මේ බිත්තරේ සවුත් වෙලා තිබ්බත් එහෙම අර අපි හදාගත්ත ටෙම්පරාදුවම ඉවරයි. ඒ නිසා වෙනම පිඟානකට කඩලා ඉවර වෙලා මේකට එකතු කරගන්න. ඉතින් දැන් ඕම් මගේ බිත්තරෙත් හොඳට බැදලා ඉවරයි. අපි ඒක මේ අර හොඳට කුඩු කරගන්න ඕනේ. අර ටෙම්පරාදුවට මේ ගොඩක් මික්ස් වෙන්න අපි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම ලීක්ස් ටිකක් දාගන්නවා. මම ලීක්ස් අන්තිමේට එකතු කරගත්තේ අර ලීක්ස් වල තියෙන කොළ පාට එක මේ තියෙන්න ඕන නිසා. ඉතින් දැන් අපි ඔන්න මැකරොනි එකත් ඒකටම එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් කවලම් කරගන්න තමයි තියෙන්නේ. හොඳට කවලම් කරගන්න යාළුවනේ. මොකද මේක අර නෝඩ්ලස් එකක් වගේ නෙමෙයිනේ මහතයිනේ. ඉතින් ඒතර මේක තියෙන තුන පහ ටික ඔක්කොම ඒකට වදින්න ඕන. ඔන්න ඉතින් දැන් මැකරොනි එක මං හදලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. අපි කනකොට හම්බෙමු. අපි කමු. මං ඉතින් යාළුවනේ මේකට සලාද කොලේකුයි මේ ලොකුවට රවුමට කපාගත්ත ලූණු ටිකකුයිත් එකතු කරගත්තා. මොකද මං මේ දෙක කන්න ආස නිසා. නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳක් සේම පැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතක හරි බබා මං හදුවට තියනවා නෙමෙයි කාලා බලන්න ඕගොල්ලෝ මියුසික් හදලා සමහරු මේ කීස් දාලා හදනවා
චීස් කන්න කැමති නැති කට්ටිය මම දැකලා දෙනවා සමහර පොල් කිරි පොඩ්ඩක් දාන පොඩ්ඩක් පොඩි වගේ වෙන නැහැ පොඩ්ඩක් දාන. තවත් සමහර මේ මට අරන් පිටිකිරි යන්නේ පිටිකිරි සුදු පිටිකිරි වල කියන උඩට පිටිකිරි සුදු පිටිකිරි පොඩ්ඩක් දාලා හදාගෙන එහෙම දාලා කන කට්ටියක් ඉන්නවා. කාලා බලන්න තමයි try කරලා බලන්න. හරි. ඉතින් මම දැන් වීඩියෝ එක නවත්තන්න තමයි vlog එක නවත්තන්න තමයි යන්නේ. ඉවර කරන්න යන්නේ. ඉතින් මේ මම channel එකට දාන දෙවෙනි vlog එක. මම අලුතෙන් තමයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක හොඳයි නම්. ඉතින් අපි මේ ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සර්ණයි ඔයාලා හැමෝටම